ඔන්න බෝඩරේ පැන්නුවා යුරෝපයට බැස්සුවා. අරෝල විකුණන්න ගෑන් ළමයි දෙල්ලෙක් කපුඩා. ඔයගොල්ලන් හම්බ වෙන ලස්සන බ්ලොග් එකක් අරගෙන ඉතින් ඔය දවසේ අපි ඩුබායි වල බ්ලොග් එකක් කරන්නේ නෑ අපි අපේ පෞද්ගලික වැඩත් එක්ක බිසි වෙලා හිටියේ. ඉතින් අද අපි යනවා කොර්ෆකාන් ගිහිල්ලා ඊට පස්සේ යාලෙන් ගිහිල්ලා ලොකු ටුවර් එකක් තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් අපි 6ට එළියට යන්න ප්ලෑන් කරේ 6:00 ටිකක් පරක් වෙලා තියෙනවා. එහෙනම් යමු යන ගමන් අප්ඩේට්ස් ටිකක් දෙන්න. අපි ආවා ඩන්කින් එකට කොෆි ගන්න. අනිත් කට්ටිය අතන චාය ගන්නවා. Cheers! තවද චායි බොනවා අපි කොෆි බොනවා ඇතුලේ අපිත් එක තව සෙට් එකක් යනවා. ඉතින් ඒ සෙට් එකේ හැබැයි ඉන්නවා බබාලාත් ඉන්නවා. ඉතින් අපි දෙන්න පොරෙන් කොෆි එක බොනවා. ඒගොල්ලෝ චායි බොනවා. පොඩි අයත් එක කන්න ඕනේ. පොඩ අමාරුයි නැත්නම් එයාලා අඬනවනේ. Cheers! අපි ආවා අපිට කෑමක් දාගත්ත බලන වාහනේට කෑම දාන්න. දැන් ඉන්නේ සාඩේ ටවුන් එකේ. අපි ඉන්නේ මීදුවෙන් මට වෙච්ච වලාකුළක් මැදින් ගමන් කරන වෙලාවක මේ ටවුන් එක තමයි කොර්පොරේෂන්. හෙලෝ අපිට හදිසිය වලාකුළක් බහලා මේ අපෙන් තියෙන බීච් එක කිසි දෙයක් පේන්නේ නැහැ. මේ පැත්තෙන් තියෙන බීච් එක දෙයක් පේන්නේ නැහැ. අපි ඇවිදන් ආවා ඉස්සරහට. වතුර තියෙනවා පේන්නේ. මෙන්න තියෙනවා බීච් එක. මුකුත් පේන්නේ නැහැ. කිසි දෙයක් පේන්නේ නැහැ. වලාකුළක් වගේ මීදුම කන්ද උඩට වලාකුළක් බහලා වගේ පේන්නේ. කිසි දෙයක් පේන්නේ නැහැ. අලුවට ගිහිල්ලා අද ෆ්‍රයිඩේ හින්දා ඔක්කොම වහලා තියෙන්නේ මං හිතන විදිහට. මේ මිනිස්සු නැහැ. ඩුබායි වල තමයි හැමදේම ඇරලා තිබ්බට මෙහි ඔක්කොම වහලා තියෙන්නේ. තාම වෙලාව 9යි. මීදුම තිබුණාට පාට රස්නේ. මහා රස්නයක් තියෙන අවුව දවල් 12යි වගේ. ඒ තරමට මේ අර හීමිට් එකක් තියෙන මෙතන. ඉතින් අපි දැන් චුට්ටක් කළා ඉදි විතරලා ඉන්නවා කැරකි හැම එකක්ම පාළුවට ගිහිල්ලා බදුල්ලේ නුවරඑළියේ බලමු ඉස්සරහ මොකද කරන්න කියලා. ඩවල් ලොක්ක වාලා අපි ඉතින් හොයාගත්ත මෙන්න මේ කඩේ. අපි තාම කුරුපකාන් ටවුන් එකේ දැන් වෙලාව 9යි. තාම ඉතින් කඩවල ඔක්කොම වහලා අපි මේක හොයාගත්ත කට්ටිය නම් බඩගිනි. ඉතින් කොච්චර ලාවද අපි. ඉතින් යමු කඩේ මොනවද තියෙන්නේ කියලා බලන්න. කොසන්නේ චේ. ඒක නෝද? මොකී මම? This morning book. අපි ආවා කුල්ෆකාන් ෆේමස් දියල්ල බලන්න. ඉතින් තාමත් බලන්නත් බැහැ. අර මීදුම ගතිය තියෙනවා. ඒකට හරි රස්නේ. හොට් ෆෝල් එක බලන්න ඕගලන්ට අහනවද දන්නේ නැහැ. මම කියන එක දියාල සද්ද හින්දා. ඉතින් එතන ගොඩක් ෆේමස් තැනක්. ඉතින් අපිත් අද බලන්න මේක බලන්න. ඉතින් කවුරුත් අද කට්ටිය නැහැ. මොකද අද
සති දවසක් ඉන්නා. ඉතින් අපි දැන් ෆොටෝ ටිකක් ගත්තා, පුංචි ෆොටෝ ඉල්ලීමක් ගත්තා. ඊට පස්සේ මෙතන තව බිල්ඩින් එකක් තියෙනවා ලස්සනට හදලා. අපි ඒ පැත්තට ගිහිල්ලා ඒ පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න තමයි ලෑස්තිලා ඉන්නේ. අපි යන්න ආවා කොහෙද? කොර්පකාන් වෝටර්ෆෝල් එක ගාවට. ඉතින් ගොඩ දවසකින් සොග්නට ආයෙත් vlog series එකකට දාලා ඉන්නේ. වාට දැනෙන හැංගීම කියන්නේ බබා. අපෝ travel feeling එක ආවද? නෑ? ඇයි? දැන් වෙලාවට travel feeling එක ගිහිල්ලා. මට නෑ. අවුයි. අයිලන්ඩ් එකට යන්න බෝට් එක ගන්න. ඉතින් වැඩේ වෙලා තියෙන මම එබ්‍රි සයිඩ් එකේ ගෙදර දාලා ආවා. අපේ අක්කගේ එබ්‍රි සයිඩ් එකේ තමයි ඇප්ලයි කරලා ආවේ නෑ. තවත් ඉන්නවා දෙතුන් දෙනෙක් අපි ID ගෙදර දාලා ආවා. ඉතින් ID තියන අයට මෙතනින් ID දීලා මෙතනින්ම බෝට් එකේ නැගලා යන්න පුළුවන්. අපි ID නැති ඒ කට්ටියට වෙරළට ගිහිල්ලා වෙරළෙන් එයාලා අපු ගන්නවලු. අපි එතෙන්ට ගිහින් නැග ගන්න ඕනේ ඉතින්. අපේ ජකට්ටයක් හම්බුණා. මත් වීඩියෝ කරනවා. යනවා අපි සෙට් එක. අල්ල අරුදෙල ලාලා පොඩි දින. අයියෝ. තියෙනවා හාබර් එක ලොකු නවත්තලා තියෙන්නේ. ඔන්න අපේ බෝට්ටුව ඇවිල්ලා. දහටටි සතවර්සේ ඩුබයි වලට 18 සතවර්සේ එක්කෙනෙක් කෙනවා. හලෝ කීනි සතවර්සෙද මේක? 22 සතවර්සේ. Where's my t-shirt? You want a jacket? Where's my t-shirt? Where's safety? Where's my t-shirt? Come sit here. Take a photo back. අරෝල විකුණන්න ගෑන් ළමයි දෙල්ලෙක් කපුඩා නූපතට ගියා.
තැන තමයි වීසා නැති කට්ටිය හොරෙන් බස්සන තැන. ඔන්න බෝඩරේ පැන්නුවා යුරෝපෙට බැස්සුවා. අලේ යනවා. Bye guys. Run. Run guys, run. Bye guys. Don't forget next time Everest ID. Bye. අපි ආපහු පුරුදු පරිදි ආපු පාරේම පයින් යන ගමන් ඉන්නේ. යාලා බෝට්ටුවෙන් යනවා. අපි යන්න හදන්නේ. මෙන්න තියෙනවා මේගොල්ලන්ගේ හැපනින් ටික මෙහෙ. එයාලා රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට වීක් ඩේස් වල ඉන්න කියලා. ෆ්‍රයිඩේ කියන්නේ වීක් ඩේ එකක් නෙවෙයි. මේගොල්ලන්ට ෆ්‍රයිඩේ ඇවිල්ලා වීකෙන්ඩ් එක. අපිට ෆ්‍රයිඩේ වීක් ඩේ එකක් උනාට. ඉතින් ඔයගොල්ලෝ එන්න බලාපොරොත්තු වෙනවා නම් වීකෙන්ඩ් එකේ එන්නේ නැතුව වීක් ඩේස් වල එන්න ෆුල් ෆන් එකක් ගන්න පුළුවන්ලු. අපේ ෆන් එක නම් ඉවරයි. මෙතන දැන් මෙතනින් යන්න හදන්නේ. යන්නේ කොහොමද?